ඔන්න අද ඔයාලට මම පෙන්වන්නම්කෝ මගේ බුදුන් වඳින තැන. මෙන්න බලන්න මට මේක මේ විදිහට හදාගන්න ලොකු ආසාවක් තිබුණා මුලින් ඉඳන්ම. මේ බුදු ආසනය හදලා දුන්නේ මම අඳුරන මල්ලි කෙනෙක්. ඊළඟට මේ පිළිම වහන්සේ මම වැඩම මේ ලංකාවේ ඉඳලා. ඒකත් මට මේ අරන් දුන්නේ මගේ යාළුවෙක්. ඉතින් මම හැමදාම මේගොල්ලන්ට පින් දෙනවා මෙතන බුදුන් වඳිනකොට. මම වැඩ ඇරිලා ඇවිල්ලා ටිකක් වෙලා විවේකයෙන් ඉඳලා මං ගෙදර එනකොට 6 විතර වෙනවා. ඊට පස්සේ 4 විතර මං ඉතින් මේ ගිලන්පස එකක් තියලා මට පුළුවන් හැම වෙලාවටම බුදුන් වඳිනවා. ඉතින් උදේටත් ඒ වගේ මම උදේටත් වැට්ට යන්න රැස්ති වෙලා මම උදේම උයනවා. උයනේවන් ටිකක් පූජා කරලා ඉතින් බුදුන් වඳිනවා. හැමදාම ඉතින් උදේට මම බුදුන් වඳිනකොට හිතන්නේ මට කාට හරි අද දවසේ උදව්වක් කරන්න පුළුවන් වෙන්න. මගේ අතින් කිසිම කෙනෙකුට වැරද්දක් වෙන්න එපා. එහෙම කියලා තමයි මං හිතන්නේ. ඉතින් මං හිතනවා මං ඒ විදිහටම මම ඒ ටික කරනවා කියලා. ඉතින් දවස් එක හොඳ පුරුද්දක් හරි ඔයාලටත් පුළුවන් නම් මේ ඇති කරගන්න ජීවිතේ මං හිතනවා ඒක තමයි හොඳම කියලා. ඒක ඕගලන්ට ගොඩක් හොඳයි කියලා මේ බුදු පිළිම වහන්සේලා ගොඩක් ලංකාවෙන් වඩම්මපුවා. මේ බුදු පිළිම වහන්සේ මට නේපාලේ යාළුවෙක් දුන්නේ. මේකත් මෙහි මේ උත්සවයකදී ගත්ත එකක්. මේ වගේ මම ලස්සනට මේ පෙරිස්කෝප් එකක් තියලා මේ පැන් එකක් තියලා බුදුන් වඳින එතන හදලා තියෙනවා. මේක මේ බුදු පිළිම වහන්සේ ඊයේ පෙරේද මට මගේ පුතා ඉන්දියාවෙන් ගෙනල්ලා දුන්න එකක්. ඉතින් ওই විදිහට මම කරගෙන ලස්සනට තියාගෙන ඉන්නවා. ඉතින් ඔයාලත් බලන්නට පුළුවන් පොඩ්ඩක් හරි වෙලාවක් තියෙනවා නම් මේ වගේ දෙයක් කරන්න. මම හිතන්නේ ඒක මට නම් ලොකු ආශිර්වාදයක් කියලා මට හිතෙනවා.